ස්ටෙප් එක තමයි ඕගොල්ලන්ට පාඩම් කරන්න පුළුවන් විදිහට ඕගොල්ලොන්ගේ මේසය හදාගන්න එක. හරිද? එතකොට ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝ පාඩම් කරන පොතයි අනිත් වටපිටේ දේවල් ගැන මේවා කරන්න එපා. ඔයගොල්ලෝ පාඩම් කරන පොතයි ඒ ටික විතරක් ළඟ තියාගන්න. මම ගත්ත නෝට් එක තියෙන එක ඒ වගේම තමයි ලියාගන්න පොත. හරිද? හරි. ඒ ටික විතරක් ඔයගොල්ලෝ තියාගන්න. හරිද? හරි. දැන් ඔන්න මම පොටිස්ටා රාජධානිය පාඩම් කරන විදිහ. කොහොමද මේ පොටිස්ටා රාජධානිය මේ විදිහට මම පාඩම් කරන්න කොහොමද කියලා තමයි දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරිද? හරි. ඉස්සෙල්ලාම දැන් මම පළවෙනි ස්ටෙප් එක තමයි ඔයගොල්ලොන්ගේ හිමින් නැතුව වේගෙන් කියවගෙන යන එක. ඔන්න මම කියවගෙන යනවා. පොටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය. පොටිස්ටා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ. සාමාන්‍යයෙන් මට ටිකක් හයියෙන් කියන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ අවධානය තියාගන්න පුළුවන්. ඒතකොට වටපිටේ ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒතකොට තමන්ගේ කටහඬ තමන්ට ඇහෙනවා. ඒතකොට තව තමන් S2 ඒ පාඩම් කරන එක දිහා බලනවා. ඒතකොට තමන්ට මතක හිටින ප්‍රමාණය වැඩි. හරිද? බහුතරයක් ඒකසැලකයි. අනිකුත් ජීවීන් ගණාවාසී හෝ බහුසැලකයි. එය බහුවංශික මම මේක මේ හරි. බහුතරයක් ඒකසැලක අනිකුත් ජීවීන් ගණාවාසී හෝ බහුසැලක වේ. එය බහුවංශික එක් පූර්වජයකට වඩා වැඩි ගණනක සම්භාව්‍ය ලබා ඇත හා කෘත්‍රිම වර්ගීකරණ කණ්ඩායමකි. මිරදී කරදී හා තෙත්පසේ වාසය කරති. සමහර සහජීවී ආකාර වෙති. සමහර ප්‍රභා සම්පෝෂී, සමහර විෂම පෝෂීන්ද, සමහර මිශ්‍ර පෝෂීන්ද වේ. ප්‍රභා සම්පෝෂී හා විෂම පෝෂී පෝෂණ ක්‍රම දෙකම දරන තමයි මිශ්‍ර පෝෂී. එව්ක්ලීන කරදී හා මිරදී වාසී ඒකසෛලිකයි සැරිබිත්තියක් නැහැ චවිකාවක් ඇත. මිශ්‍ර පෝෂීන් හරිත ලව ඇත. කශික එකක් හෝ දෙකක් ඇත. අක්ෂී ලප ඇත. සංකෝච රිත්තක ඇත. කශික එකක් හෝ දෙකක් ගිලී පවතින මඩියක් එක් අන්තයක පිහිටනවා. ඊට පස්සේ පැරමේසිය. මිටතිය වාසී ඒකසැලිකයි සැල බිත්තිය නැත. ඒ වුණාට චවිකාවක් තියෙනවා. සෛලයේ මතු පිට පූර්ණ වශයෙන් පක්ෂම වලින් වැසලා තියෙනවා. ඔවුන්ට දෙආකාරයක න්‍යෂ්ටි තියෙන මහා න්‍යෂ්ටිය සුදු න්‍යෂ්ටියයි. සංකෝචක රිත්තක හා ආහාර රිත්තක ඇත. ආහාර අධිග්‍රහණය සඳහා මෝ කැලියක් ඇත. විෂම පෝෂී වේ. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ කියවගත්තා. රූප සටහනක් තාම බලාගත්තා. මේකේ රූප සටහනක් බලාගත්තා. ඔයගොල්ලෝනේ ක්ලාස් එකේ මේකේ රූප සටහන් කියලා දෙනවා. හරිද? හරි. එතකොට දැන් මම කරන්නේ highlight කරන ගමන් පොඩ තේරුම් අරගෙන මතක් කරගෙන යන එක. හරිද? අපි ගමු highlight එක. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙන්න මේ කොටස highlight එකට ඉස්සෙල්ලාම මෙන්න මේ කොටස කියවනවා මම හිමීට. ඊට පස්සේ මම බලනවා මේකේ මොනවද වැදගත් දේවල්. බහුතරයක් ඒකසැලක. එහෙනම් ගොඩාක් කටේ ඒකසැලක. හැබැයි බහුසැලක කට්ටියත් ඉන්න පොඩ්ඩක් කියලා එකෙන් තේරුම් ගන්න. අනිත් ජීවීන් ගණාවාසී හෝ බහුසැලක වේ. ඒකනේ කිව්වේ බහුසැලක කට්ටියත් ඉන්නවා ගණාවාසී විදිහට ඉන්න අයත් ඉන්නවා. හරිද? එතකොට මේකේ මතක තියාගන්න ඕනේ හැමෝම නෙමෙයි බහුතරයක්. බහුතරයක් තමයි ඒකසැලක වෙන්නේ. ඊට පස්සේ ඊළඟට කියනවා එය බහුවංශිකයි. බහුවංශිකයි කියලා කියන්නේ එක පූර්වජයකට වඩා වැඩි ගණන සමා. එහෙනම් එක පූර්වජයකින් නෙමෙයි පොදු. ඒ කියන්නේ පූර්වජය එකට වඩා වැඩි ගණනක සම්භාව්‍ය ලැබලා තියෙනවා. හරි. මේක මොන වර්ගීකරණයක්ද කෘත්‍රිම? අන්න ඒක highlight කරගන්න. ඊට පස්සේ නම් කියනවා මිරිදියේ කරදියේ හා තෙත්පසේ වාසය. එහෙනම් මෙයාලා මිරිදියෙත් ඉන්නවා කරදියෙත් ඉන්නවා තෙත්පතෙත් ඉන්නවා කියලා මෙයා කරගත්තා. සමහරු සහජීවී ආකාර වෙනවා කියලා කියනවා. සමහරු විතරයි සහජීවී වෙන්නේ. ඔන්න ඒකත් highlight කරගත්තා.
ඊළඟට ඔන්න තව සමහර එකක්. සමහර ප්‍රභා සම්පෝෂී, සමහර විෂම පෝෂීන්, සමහර මිශ්‍ර පෝෂී. එහෙනම් සමහර කට්ටිය ප්‍රභා සම්පෝෂීත් ඉන්නවා, විෂම පෝෂී කට්ටියත් ඉන්නවා, මිශ්‍ර පෝෂී කට්ටියත් ඉන්නවා. එතකොට සමහරු කියලා මතක තියාගත්තා. හරි. එතකොට ඔය ටික. හරිද? ඊට තව පාරක් බලනවා. දැන් බලනවා විදියට. කොහමද? මෙයාලා හිටියා බහුතරයක් එක සැරක හිටියා. එහෙනම් සුළුතරයක් බහුසැලකත් ඉන්නවා. තව මේකේ අමතයතෝ ගණන්වාසී විදියට ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයාලගේ මේ කියන්නේ ස්වභාවය ගත්තොත් මෙයාලා මිරිතියෙත් ඉන්නවා, කටතියෙත් ඉන්නවා, තෙත් පසෙත් ඉන්නවා. හරි. ඒකත් හරි. ඊට පස්සේ මෙයාලා බහුවංශිකයි. බහුවංශය කියන්නේ පූර්වජ එක්කෙනෙක්ට වඩා වැඩි ගන්න එකෙන් තමයි මෙයාලා හැදිලා තියෙන්නේ. මෙයාලා බිහි වෙලා තියෙන එක තමයි සම්භවය වෙලා තියෙන්නේ. එතකොට අනිත් එක තමයි මෙයාලා කෘත්‍රිම වර්ගීකරණ කාණ්ඩයක්. ඊට පස්සේ ආයෙ මොකද්ද මතක තියාගන්නේ? ආයෙ මතක තියාගන්න පුළුවන් තව එකක් තිබ්බ මොකද්ද? මතක් කරගන්න. මෙයාලගේ පෝෂණය. සමහර කට්ටිය විෂම පෝෂීන්, සමහර කට්ටිය සෝම්පෝෂීන්, සමහර කට්ටිය මේ දෙකම තියෙන. විෂම පෝෂී, සෝම්පෝෂී දෙකම පෙන්න කට්ටියට කියනවා මිශ්‍ර පෝෂී කියලා. එහෙමත් ඉන්නවා. ওই ටික තමයි එහෙනම් ඒ ටික කිව්වේ. ඊට පස්සේ ඔන්න අපි යනවා ඊළඟට. ඒකත් කියවනවා වාක්‍ය. කරදිය හා මෘදිය වාසේනා. මෙයාලා කරදියෙත් ඉන්නවා, මෘදියෙත් ඉන්නවා. ඒක සෛලිකයි. එක සෛලය. සෛල බිත්තියක් නැහැ. කොළ පාටෙන් දිනුන අපිට සෛල බිත්තියක් තියෙනවා. සෛල බිත්තියක් නැහැ. හැබැයි සෛල බිත්තිය නැතුණ චවිකාවක් තියෙනවා. දැන් ඒක මත තියාගන්න. ඊට පස්සේ මෙයාලා මිශ්‍ර පෝෂීන් වෙනවා. මතක තියාගන්න. ඊට පස්සේ කොළ පාට වගේ හින්තින් හරිතලව තියෙනවා කියලා මතක තියාගත්තා. ඊට පස්සේ මේ කශිකාවක් අඳින හින්දා මේ රූපේ මතක තියාගත්ත කශිකා එකක් හෝ දෙකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ S2 වගේ දෙකක් පේනවා ඔයගොල්ලන්ට. එකේ මත තියාගත්ත අක්ෂි ලප තියෙනවා කියලා. ඊට පස්සේ මේ තව එක දේවල් තියෙනවා. එකෙන් මතක තියාගත්ත සංකෝචක රිතක සංකෝචිත තියෙනවා. ඊට පස්සේ කශිකා එකක් හරි දෙකක් හරි ගිල්ලා තියෙන මඩියක් එකක් දෙක තියෙනවා. මෙන්න මේක තමයි ඔය කියන්නම් කියලා මල්ලා. මෙන්න මේ තියෙන නිකන් ආපත් එකගේ අන්නේ ඒකේ තමයි මේ කශිකා ගිල්ලා තියෙන්නේ. මේ තව එකක් තියෙන එකක් හෝ දෙකක් ගිල්ලා තියෙන මඩියක් තියෙනවා. එක අන්තයක. එක පැත්තක් කියලා කියන්නේ. හරිද? එතකොට ඒ ටික හරි. ඊට පස්සේ පැරමේසියෙන් ගත්තම මිරිදිය වාසී. හරිද? මිරිදිය වාසී. එතකොට මතක තියාගත්තා මෙයා මිරිදිය විතරයි ඉන්නේ. කලින් එක්කනා නම් ආයා මිශ්‍ර පෝෂී. එතකොට එයා මොකේ විතරද හිටියේ? මතක නැහැ. ආයෙ බලන්න. එයා දෙකේම හිටියා මෙයා මිරිදිය විතරයි. උඩ එක්කනත් ඒක සැලිකයි මෙයාත් ඒක සැලෙන හරි. ඊට පස්සේ සැලිබිත්තිය නැතා. මෙයාගේ සැලිබිත්තියක් නැහැ. අරයා කොළ පාට වුණාට එයාටගේ සැලිබිත්තියක් නැහැ කියලා මම පාඩම් කරා. හරි. ඊට පස්සේ චවිකාව. අරයාගේ චවිකාවක් තිබ්බයි උග්ලීනාගේ. පැරමීසියෙන් වල තියෙන චවිකාවක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ කශිකා නැහැ. එහෙනම් මෙයාගේ සෛලයේ මතු පිට පූර්ණ වශයෙන් පක්ෂ. සම්පූර්ණ කක්ෂ කියන්නේ පක්ෂ වලින් වැසලා තියෙනවා කියන්නේ පූර්ණ වශයෙන්. එතකොට මෙයාගේ පක්ෂම තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙයාලට තියෙනවා න්‍යෂ්ටි වර්ග දෙකක්. මහා න්‍යෂ්ටි, සුද්ධ න්‍යෂ්ටි. එක විශේෂ දෙයක්. එයාගේ සංකෝචක රිත්තක නම් තිබා මෙයාගේ ආහාර ටිකක් තියෙනවා. එයාගේ සංකෝචක රිත්තක විතරයි මෙයාගේ සංකෝචක රිත්තකක් තියෙනවා ආහාර රිත්තකක් තියෙනවා. ඒ වගේම ආහාරකයක්දී මෙයාලට ආහාර අධිග්‍රහණය කරන මෝකැලියක් තියෙනවා කියන එතනින් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා විෂම පෝෂී. අර කෙනා මිශ්‍ර පෝෂීන් මෙයා විෂම පෝෂී. ඔන්න ඔය විදිහට මතක තියාගන්න පුළුවන්. දැන් අපි කරන්නේ ඊළඟ ස්ටෙප් එක. ඉස්සෙල්ලාම අපි පළවෙනියට හිතුවේ මොකක්ද? අපි පළවෙනියට හිතුවා මොකක්ද හිතුවේ? ඉස්සෙල්ලාම වේගෙන් කියවගෙන ගියා. දෙවෙනියට මොකද අපි කරේ? දෙවෙනියට කරේ අපි ඒක තේරුම් ගන්න ගමන් අපිට අපිම කියලා දෙනවා වගේ පාඩම් කරගන්න එක. දැන් තියෙන්නේ තුන්වෙනි ස්ටෙප් එක. දැන් තියෙන්නේ අපි මේ පාඩම් කරගත දේවල් මතකද කියලා කටුසටහනක් ගහගන්න එක. දැන් අපි යමු මේ කටුසටහන ගහන්න.
හරි. අපි දැන් අපි මතකයෙන් ගහන්නේ. එහෙනම් අපි මේක අයින් කරගන්න ඕන. හරි. ඔන්න හරි. ඒක පැත්තකින් තිබ්බා. හරිද? හරි. අපි දැන් මතකයෙන් මේක ගන්න හදන්න. ෆර්ස්ට් එකකටම දාලා තියන්න පෑන් පැන්සල්. එතකොට ඔයගොල්ලන්ට ලේසි වෙත එතනින් ගන්න පුළුවන්. හරිද? හරි. වැදගත් දේවල් කොලයක ලියලා දාගන්න. හරි. ඔන්න පම් පෑනක් තෝරගත්තා. ඒක තෝරගෙන මේක වහලම තියන්න තිබ්බ තැනින්. තමයි අපි පිළිවෙලත් ඉගෙන ගන්න යනවා. හරි. හරි. ඔන්න අපි කොලේට හරි. දැන් අපි ඉස්සෙල්ලාම අපි ලියා ගන්න ඕනේ මම මේ කටුවට ලියන එකක් හින්දා මේ මම පොඩ්ඩක් මේ විදිහට තාන්න යන්නේ අර දොරට අහුණා කියලා කීවේ ඒ හින්දා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් අමාරුයි හින්දා මේ තියනවා. හරිද? එතකොට අපි ලියනවා පෝට් ස්ටාර් රාජධානිය. මේවට වැඩි වෙලා ගන්න එපා මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නත් එක්කනේ. ඊට පස්සේ මේක මොනවත් තිබෙ විශේෂයම. මේකේ ඉන්න කට්ටිය බහුවංශිකයි කියලා කිව්වනේ. එක පූර්වජයට වඩා අයක පොදුවේ ලියාගත්තා. හරිද? ඊට පස්සේ මේකෙන් බහුතරයක් කියලා වචනයක් තිබ්බා. ආයේ මෙයාලගේ පරිසරය ගැන තිබ්බා. ඊට පස්සේ මෙයාලගේ පෝෂණය ගැන තිබ්බා. ඔය පෝෂණය ගැන තිබ්බා. හරිද? හරි. එතකොට මේ පෝෂණය සමහරු හැම එක්කනම නෙමෙයි. සමහරු කියන වචනයක් තිබ්බා. හරිද? එතකොට බහුතරයක් කට්ටිය කවුරු කියලාද කියේ? මතක නැහැ. බහුතරයක්. මතකයි. ඒක සෛලිකයි. අපි highlight කරා. ඒක සෛලිකයි. හරි. එතකොට පරිසරය ගත්තම පරිසරය මෙයාලා තෙත් පසෙත් ඉන්නවා කියනවා. නේද? කරදියක් ඉන්නවා කියනවා. ආය මිරිදියක් ඉන්නවා කියනවා. හරිද? ඊට පස්සේ පෝෂණය. පෝෂණය මෙයාලා සමහර කට්ටිය නම් සමහර කට්ටිය සම්පෝෂීන් කියනවා. සමහර උන් විෂම පෝෂී. සමහර උන්ට මේ දෙකම. සෝවන් පෝෂීන්, විෂම පෝෂීන්, මිශ්‍ර පෝෂීන්. හරි. එතකොට දැන් මම මේ කියලා දෙන ටිකන්නේ. එතකොට ඔයගොල්ලෝ පාඩම් මේ ගහගද්ද දිගටම ගහගන්න. හරිද? එතකොට මම මේ අදාළ දැනට පාඩම් කරපු ටික නැත්තම් මේ බ්ලොග් වීඩියෝ එක දිග වෙනවනේ. හරිද? එතකොට කොහොමද දැන් මේ වගේ නමක් මතක තියාගන්න. මතක තියාගන්න අංගලමන්නා මේ වගේ නම් ලියද්දී. හරිද? කැරොල් සිනේගේ දීපද නාමකරණයට අනුව නංගිලමල්ලා මේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ නමක් ලියද්දී යටින් ඉරි ගන්න ඕනේ. හරිද? මුද්‍රණය කරනවා නම් ඇල අකුරෙන්නේ. එතකොට ඔයාලට ඒක මේවා කරගන්න පුළුවන්. ඇල අකුරෙන් ලියලා තියෙනවා නම් ඕගොල්ලෝ ඇල අකුරෙන් මුද්‍රණය කරලා තියෙනවා නම් සම්පත් පොතේ ඕගොල්ලෝ මේ එක ලියද්දී ඒ විදිහට ලියන්න ඕන. හරිද? හරි. එතකොට බලන්න මේ දැන් බලන්න මේක ලියන විදිය මතකද? ඒ උ උග් ලී නා sorry ඒ උ උග් ලී නා යටින් ඉරක් ගන්න ඊළඟ කෙනා කවුද? පෑ ර මේ සී ය නම් ඊට පස්සේ මතක් වෙන එක ලියාගෙන යන්න. ඉස්සෙල්ලාම ලේසියනේ මෙයාලා මට මතක් වුණේ වාසය කරන ස්ථාන. වාසය කියලා ලියලා ඒ උග්ලින කොහෙද හිටියේ? දැන් අපිට පාඩම් කරපුවා දෙකක් මතක් වෙනවා. එකෙක් හිටියා කරදිය හා මිරිදිය, මේ තව එකෙක් හිටියා මිරිදිය විතරක්. මොකද දෙකේම හිටියේ?
මෙයා නේද? කරදිය, මිරිදිය. අනිත් එක්කනා එහෙනම් මිරිදිය. ඔය විදිහට තමයි එක එක ඒවාට ඇප්ලයි කරගන්නේ. හරි. දැන් මේ කොටස ඉවරයි. ඊට පස්සේ ස්වරූපය. ඒ කියන්නේ මෙයාලා බහුසැලිකද ඒකසැලිකද? හරි. ඒක නම් ඉතින් අහන්න දෙයක් නැහැ. ඒකසැලික. මම දෙකටම පොදුවේ ලියනවා දෙකටම පොදු නිසා. හරිද? ඊට පස්සේ මෙයාලගේ විශේෂ දේවල් තියෙනවා කියලා මට මතක් වෙනවා. එන අපි ලියාගන්න විශේෂ දේවල්. මොනවද මෙයාගේ තියෙන්නේ? මෙයාගේ කශිකා තියෙනවා. ඒකත් එකක් හෝ දෙකක්. හරිද? එයාගේ කශිකා තියෙද්දි අනිත් එක්කනාගේ පූර්ණ වශයෙන් තියෙනවා කියලා මට මතක් වෙනවා. පක්ෂම කියලා. පක්ෂම. හරිද? ඊට තව එකක් මට මතක් වෙනවා මෙයාගේ ඇස් දෙකක් වගේ තිබ්බා. අක්ෂි ලප තිබ්බා මෙයාගේ. එහා පැත්ත කෙනාගේ මට තාම නම් මතක් වෙන්නේ නැහැ. අන්න මතක් වුණා. න්‍යෂ්ටි වර්ග දෙකක් තියෙනවා. මොනවද වර්ග දෙක? මහා න්‍යෂ්ටියයි සුද්ධ න්‍යෂ්ටියයි කියන. නේද? හරි. එතකොට තව මොනවද මෙයාගේ තිබ්බේ? මට මතක් වුණා. මෙයා කොළ පාටයි. ඒ නිසා හරිත ලව තියනවා කියලා කිව්වා. එහා පැත්ත කෙනාගේ අර මව් කැලියක් තියෙනවනේ. අන්න ඒක මතක් වුණා. අධිග්‍රහණයට මව් කැලියක් තියෙනවා. ඒත් එක්ක මතක් වුණා මෙයාගේ තියෙනවා කියලා ආහාර රිත්තක. හරි. ඔච්චර තමයි මතක් වුණේ. හරිද? හරි. ඊට පස්සේ මේ දෙන්නටම පොදු දේවල් මොනවද වෙනත් දේවල් තියෙන්නේ? මේ දෙන්නටම තියෙනවා සෛල බිත්තියක් නැහැ චවිකාවක්. තියෙනවා මේ දෙන්නටම. ආයේ මේ දෙන්නටම තියෙන රිත්තක වර්ගයක් තියෙනවා සංකෝචක රිත්තක කියලා. හරි. ඊට පස්සේ මුන්ට නැති දේවල්. එකයි මතක් වෙන්නේ. මොකද්ද මෙයාලට නැහැ කියන්නේ? අනේ සෛල බිත්ති නෑ මෙයාලට. හරි. ඒකත් හරි. තව එකක්. පෝෂණය ගැන කතා කරා මෙයාලා. මෙයාද විෂම පෝෂී, අරයද මිශ්‍ර පෝෂී. මෙන්න මෙහෙම මත තියනවා. කරදිය මිරිදිය දෙකේම ඉන්නවා. ඒක සම්බන්ධතාවයක් නෑ. කරදිය මිරිදිය දෙකේම ඉන්න හින්දා මේ පෝෂණය ඒ ආශ්‍රමද විෂම පෝෂී. එහෙනම් අනිත් එක විෂම මේ මිශ්‍ර පෝෂී, මෙයා විෂම පෝෂී. හරිද? හරි. දැන් ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ මේ ටික ලියාගත්තන් පස්සේ මේක බලන්න ඕනේ ඕගොල්ලෝගේ නෝට් පොතෙන් එහෙම නැත්නම් ටැබ් එකෙන් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ෆෝන් එකක් තියෙනවා නම් ඒකෙන් PDF මොන හරි තියෙනවා නම් නැත්නම් ක්ලාස් නෝට් එකකින් දැන් බලා ගන්න ඕනේ ඒක. හරිද? හරි. දැන් බලා ගන්න ඔයාලා ලියපු ඒ දේවල් ටිකට ටික් දාගෙන යන්න පැන්සලෙන් දාගන්න ඕගොල්ලෝ. මට මේක මකන්න පුළුවන් නේද මම ඒ විදිහට දාන්න. හරිද? හරි. බහුතරයක් එක සැලක ලියාගත්තා බහුවංශිකයි මිරිදිය මේ ටික මම ලියාගත්තා. ඒක දැන් මට ප්‍රශ්නයක්ම නැහැ. ඊට පස්සේ මම බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ බලන්න. හරිද? පළවෙනි තියෙන කරදිය මිරිදිය. කටදිය මිරිදිය ඊළඟ එක මිරිදිය වාසි. බලා ගන්න ඒක හරිද කියලා. කරදිය මිරිදිය මිරිදිය. ඒක හරි. එහෙනම් දෙකටම දාලා ඒක හරි. ඊළඟට ඒක සෛලිකයි සැලබිත්තියක් නැහැ ඒක සැලක එක ලියාගත්තා. චවිකාවක් තියෙනවා කියලා ලිව්වා. මිශ්‍ර පෝෂී හරිතලව මේවා ඔක්කොම ලියාගත්තා. මෙන්න මේක ලියාගන්න බැරි වුණා. ඊට පස්සේ අනිත් ඒවත් මේ ටික ප්‍රශ්න වෙලා තියෙනවා නැස්ටික් ඇත සංකෝචිතක මොකලියක් විශ්පල ලියාගත්තා. මෙන්න මේක ලියන්න ඕනේ නැහැ. මඩියක් තියෙන කියලා මතක තියාගන්න කෂිකා තියෙන හින්දා ඒකාන්ත එක මේ ඒවා ගිල්ලා තියෙනවා. හරිද? හරි. දැන් ඔන්න විනාඩි ගණනාවක් ගිහින් තියෙනවා. දැන් ඔන්න පොඩ්ඩි කම්මැලිකමක් වගේ එකක් ඕගොල්ලන්ට එනවා. හරිද? කමක් නැහැ. ඕගොල්ලෝ මොකද කරන්නේ? මේක ලස්සනට ලියා ගන්න ඕනේ. මම ඒ ලස්සනට ලියාගන්නදී ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ නැහැ. අනිත් එක තමයි මෙතන. ඕගොල්ලන්ට දීලා තියෙන රූප සටහන මෙතන අඳින්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ වෙනම ලස්සන ඕගොල්ලෝ කොලයක් හරි PDF එකක් හරි කොලයක් හරි පොතක් හරි අරන් නැත්නම් ස්ටේපර් කටු ගාලා මේ පොඩි පොතක් හදාගෙන ඕගොල්ලෝ මේ ලස්සන ලියා ගන්න මෙන්න මේ ගහපු මේවා ටික. හරිද? මෙන්න මේවා ටික ඕගොල්ලෝ ලස්සනට මේ ලියා ගන්න ඕන. හරිද? හරි. ඉතින් දැන් ඕගොල්ලෝ කරන දැන් ඕගොල්ලෝගේ කටට මහන්සි එහෙනම් දැන් කරන්න ඕනේ. ඕගොල්ලෝ වතුර බොන එක. වතුර බීලා ටිකක් නිදහසේ
ඇවිදින්න තමයි ඕගොල්ලෝ ඕනේ. තුර තියෙනවා. තුර ටිකක් බොන්න. හරි. එහෙනම් දැන් අපි පොඩ්ඩක් එළියට යන්න තමයි සූදානම් වෙන්නේ. හරි. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ වගේ මල් ටිකක් එහෙම බලලා නේ මේ ඉස්සන මල් තියෙන මල් ටිකක් බලලා නේ ඊට පස්සේ ඔයාලා ටිකක් විවේක ගන්න. හරිද? විවේක ගන්න ඕනේ මල් ටිකක් එහෙම බලලා විවේකයක් අරන් ඊට පස්සේ මල් ටිකක් එහෙම බලලා විවේකයක් ගන්න. විනාඩි 5ක් විතර හොඳට පරිසරේ කරන්න. ඊට පස්සේ මට ඉන්නවා පොඩි කුරුල්ලන්චා මේ මගේ කුරුල්ල. ඉතින් එයාලත් එක්කත් පොඩි කාලයක් ගත කරලා එයාලා දිහත් පොඩ්ඩක් බලාගෙන ඉඳලා දැන් බලන්න කටහඬ එයාලා ලස්සනට ඉන්නවා. එයාලා එන පොඩි ටිකක් බලලා ඉවර වෙලා ඕගොල්ලෝ ඒගොල්ලොත් හරි ලස්සනයි. ඒගොල්ලෝ දිහත් බලද්දි තමන්ගේ මහන්සිය නිකම්ම නෙවෙනවා. එක්ක ඕගොල්ලන්ට සතෙක් ඇති ඒ දිහා හරි බලාගෙන ඉඳලා ඕගොල්ලෝ දැසේ එන්නේ කරගන්න. හරි. දැන් මෙතනින් ඉවරයි. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.